Hi guys! ඔන්න ඉතින් අපි පවුලේ කට්ටිය ගොඩක් කාලෙක ඉඳන් ලෑස්ති වෙච්ච ට්‍රිප් එකක්. පවුලේ හැමෝම එකතු කරගන්නවා ඉතින් කියලා කියන්නම හරි අමාරු වැඩක්නේ. ඉතින් මෙතන ඇත්තටම අපේ ෆැමිලි එකේ ඔක්කොමලා නැහැ. කොහමරි අපි මේ ගමන පිටත් වුණා. බස් එක පිරෙන්නම කට්ටිය ෂේප් එකේ හිටියා. ඉතින් කොහමරි බස් එක අපිට ඇති වුණා. ඊට පස්සේ ඕන අපි උදේම නැවැත්තුවා කෑම කන්න. අපි අද යන්නේ කොහෙද? අපි අද යන්නේ මාරවිල. මාරවිල පැත්තට තමයි යන්නේ. ඉතින් ඔන්න අපි අපේ ප්ලේස් එකට ආවා. අපි අද නවතින ප්ලේස් එකට මෙතන තියෙන වීව් එක නම් මාර ලස්සනයි. මේගොල්ලෝගේ පූල් එකක් තියෙනවා. ඊළඟට හරිම ලස්සනයි මෙතන පාරෙන් එහා පැත්තේ. අපිට පාර පයින් විතරයි ඕනේ මුහුද බලන්න යන්න. ඉතින් අපිට මේ විදිහට ගැදර් වෙන්න තමයි ඕන වෙලා තිබුණේ. අපිට මොකද බලන්න කරන්න යන්න උවමනාවක් නැහැ. මොකද මේක මොකක්ද ඒකට කියන්නේ විනෝද චාරිකාවක් මිසක් අධ්‍යාපන චාරිකාවක් කරගන්න කාටවත් ඕනේ නැහැ. ඉතින් අපි ගිය වෙලාව ඉඳන් කරේ කාපු බීපු එකයි කතා කරපු එකයි hina වෙච්ච එකයි තමයි. ඉතින් ඔන්න ඔය විදිහට ගියම ගමන් අපේ පිරිමි පාර්ශවය වැඩ අල්ලන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ එතන තිබුණා පොඩි බිලියඩ් පූල් එකක්. ඉතින් අපි මම නම් බිලියඩ් ප්ලේ කළා නෑ මීට කලින්. ඒ වුණාට ඉතින් මම ප්ලේ කරා මෙන්න මේ විදිහට. තවඩින්ගේ ෆෑන් එකක් හැදෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ගියා පූල් එක පැත්තේ. කොහොමද අපි උදේ 10 විතර වෙද්දී මෙතෙන්ට ගියපු නිසා අපිට ඉතින් සෑහෙන වෙලාවක් තිබුණා එන්ජොයි කරන්න. ඊට පස්සේ පූල් එකේ බහලා පැය ගාණක් ඉඳලා සන්සෙට් එක බලන්න ගියා බීච් එක පැත්තට. බලන්නකෝ ඊට පස්සේ අපිට එතනදී හම්බුනේ කවුද කියලා. මෙතන හිටියා ලස්සන කැස්බෑවෙක්. හැබැයි යා මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා ගොඩාක් වෙලා. කැස්බෑව ලේසියෙන් මැරෙන්නෙත් නැහනේ. ඒ වුණාට මෙයාගේ ඇඟේ මං හිතන්නේ මාළු දලක් පැටලිලා තමයි යා නැති වෙලා තියෙන්නේ. කොහොම නමුත් අර පේන්නේ අපි ඉන්න හොටෙල් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සන්සෙට් එක අපි එන්ජොයි කළේ. මම මේ විදිහට ඉතින් මගේ අර ලස්සන ෂොට් එකක් ගත්තා. TikTok එකට දාන්න කියලා ගත්තා ඉතින් ඒක. කොහොම හරි ඉතින් දන්නේම නැතුව ටික ටික කලවර වැටුණා. ඉතින් මෙතන හරියම ලස්සනයි. මොකද මං හිතලා මේ බීච් එක ගොඩක් ලස්සන නැති කියලා. මිනිස්සු ඇවිල්ලා කුණු එහෙම දාලාද කියලා හිතුවා. හැබැයි මේ පැත්තේ එච්චරම අවුල් වෙලා නැහැ. ලස්සනට තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේනේ අපි දෙන්නා. ඊට පස්සේ ඔන්න රෑ වෙද්දි අපේ තාත්තිලත් ආව බිලියඩ් පූල් එක පැත්තේ පොඩි කට්ටියයි අපේ අම්මිලයි ඔය කට්ටිය බල බල ඉන්නවා. ඔක පෙරණේවා අනිත් කට්ටිය වොෂ් දාන්න ගිහිල්ලා ඊට පස්සේ ඔන්න අපි පටන් ගත්තා අපේ නයිට් ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ ඉතින් බාබකියු ටික රෙඩි වෙන ගමන් තියෙන්නේ. අපේ කට්ටිය මේවා කලින් ගෙදරින් අරගෙන ගියා. ඒ කියන්නේ ඔක්කොම පැක් කරගෙන අරගෙන ආවා. ඉතින් දැන් තියෙන්නේ මේ ටික හදාගෙන අපිට කන්න තමයි තියෙන්නේ. මේ ඉතින් අපේ මේ බාබකියු එක අපේ ලොකු බාබකියු එක. ඕක තමයි චිකන් හදන්න ඉන්නේ. ඉතින් ඕක අර පත්තු කරගන්න හරිය අමාරුයි ස්ටාර්ටර්ස් දාලා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඔය බාබකියු සීන් එකේ ස්පෙෂලායිස් කරපු කවුරු හරි ඉන්නා නම් පොඩ්ඩක් කියන්න ඕවා ඉක්මනටම කොහොමද පත්තු කරගන්නේ කියලා. ඉතින් කොහොම හරි කට්ටියට හෙන වැඩ ඉස්සදැල්ල කකුලුව මාළු මස් ඔක්කොම ටික හදන ගමන් තමයි කට්ටිය හිටියේ. අතර කට්ටිය කනවා. මෙන්න මෙයාවත් මට හම්බුණා අපේ සර්කිට් එකේ ඉඳලා. අපේ ෆැමිලි එකේ පොඩ්ඩක් කට්ටිය නෑදකම් කියන්නේ වැරදියට. අච්චිලා සීයලට කියන්නේ නැන්ද මාමලා කියලා. අයියලා අක්කලා කියලා කියන්නේ අපේ නැන්දලා මාමලට. ඉතින් අන්න ඒ වගේ පොඩි සීන් එකක් තියෙනවා. පොඩ්ඩක් අර ජෙනරේෂන් ગેප් එක වැඩි වුණාට මොකද ඒජ් ગેප් එක අඩුයි. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. කොහමද ඉතින් අන්තිමට වලට තේනවනේ මුළු පවුලම එකතු වුණාම අපි අන්තිමට කතා කරපු දෙයක්වත් නැහැ නැති දෙයක්වත් නැහැ. anyway අන්තිමට කතා කරපුවා මතකත් නැහැ. ඕක තමයි ප්‍රශ්නේ. කොහොම හරි අපි පටන් ගත්ත සින්දු කියන්න රෑ වෙද්දි. එයස් මෙයාලා නම් තාම කෑම හදනවා. good morning ඉතින් සින්දු කියලා අන්තිමට හති වෙట్లా අපි නිදා ගන්න ගියා. ඊට පස්සේ ඔන්න උදේම නැගිටලා ඒත් කට්ටිය බර කතාවක ළමයි බැල්කනි එකට වෙලා ඔක්කොම එළියට ඇවිල්ලා රස කතා කියවන ගමන් ඉස්සර වෙච්ච දේවල් ඊළඟට අමගේ අම්මිගේ නැන්දලා කට්ටියක්ම හිටියා මෙතන. ඉතින් ඒ නැන්දලා කිව්වට මට වෙන්නේ ආච්චිලා. ඉතින් ඒ කට්ටියගේ පරණ විස්තර කතා කර කර ඉන්න ගමන් අපි වොෂ්ෂක් එහෙම දාගෙන යන්න හැදුවේ බීච් එක පැත්තට. එයාස අපේ තාත්තා අරගෙන ආවා මොකද්ද මාළු අල්ලන අර බිලි පිත්තක්. ඉතින් ඔන්න ඕකත් එක්ක පොඩි ගැජමැටික් එක පොඩ්ඩක් ටෙස්ට් කරන්න අපේ කොල්ල සෙට් එක බැස්සා බීච් එකට. ඒ කට්ටිය බිලි පිත්තත් එක්ක බිසි වෙද්දී මම පටන් ගත්තා මගේ ෂූට් එක. ඉතින් අපි අද හවස 2:30ට 3ට වගේ මෙතනින් චෙක් අවුට් වෙන්න ඕනේ ලන්ච් එක අරගෙන. ඉතින් ඒ වෙනකලුත් අපිට කරන්න දෙයක් තියෙන්න එපා. පොඩි කට්ටිය නම් පූල් එකේ බහලා හිටියා. ඒ වුණාට ඉතින් අපි කට්ටිය සින්දුවක් අහගෙන කයියක් දාගෙන
ටිකක් වෙලා හිටියා. මොකද ෆැමිලි එක ආපහු ගැද වෙන්නේ කවද්ද කියලා අපි එතන හිටපු කවුරුත් දන්නේ නැහැ. මොකද අපි තාම ආයෙත් එහෙම ගැද වෙන්න තැනකට ගියෙත් නැහැ. අපි මේ ඉඳපු හොටෙල් එකේ නම තමයි හයිවින් හොටෙල්. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් ඒක බුක් කරගන්න පුළුවන්. ඉතින් මේ ආයෙ අලුත් vlog එකක් අරන් එන්නම්. පරිස්සමට ඉන්න. බයි.